මචං ඔයා හයිවේ එකේ යනකොට පාර හරහා යන කූඹියෙක්ට ඒක මොන වගේ එක්ස්පීරියන්ස් එකක් වෙන්නේ නැද්ද? ඌට පාරක් කාර් එකක් මිනිස්සු කියලා අයිඩියාස් නැහැනේ. ඌ දන්නේ කෑම තියෙන තැන්. එතකොට අනතුරු විතරයි. ඌට හයිවේ එක කියලා කියන්නේ කිසිම හේතුවක් නැතුව දෙදරන කළු පාට පට්ටමලුක පොලොවක් විතරයි. කාර් එකක් කියන්නේ එකපාරට වෙන සද්දයක් එක්ක එන මරණයක් විතරයි. කූඹියට ඒක දැනෙනවා. ඒත් ඒකට තේරෙන්නේ නැහැ. දැන් ඕකම මචං අනිත් පැත්ත හැරෙව්වොත් අපි තමයි මේ කූඹිය කියලා හිතුවොත් අපේ ඉස්සරහා දැන් මේ වෙලාවෙත් තියෙනවා 6 ඩයිමෙන්ෂන්ස්. එතකොට ඔය අඳුරු පදාර්ථ ඒ මොනවා හරි. එතකොට කාලය, අවකාශය වගේ දේවල්. ඒත් අපේ මිනිස්සුන්ගේ මොලේ හැදිලා තියෙන්නේ කෑම හොයන්න, බෝ කරන්න, අනුතරකින් බේරෙන්න විතරයි. හරියට නිකන් කූඹියක් වගේ. එතකොට අපේ වටේටත් ඔය වගේ හයිවේ, එතකොට කාර් එහෙම තියනවා වෙන්න බැරිද? ඒත් අපේ මොලේ හැදිලා තියෙන්නේ ඒව තේරුම් ගන්න විදියට නෙවෙයි න ะ. අපි ඒ දේවල් දකිනවා ඒත් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි ප්‍රොමෝෂන් එකක් අරගෙන අලුත් ෆෝන් එකක් අරගෙන ගියක් කලලා කසාදයක් බැඳලා වාහනයක් අරගෙන අපි හිතනවා අම්මඩ සිරිමන් ජීවිතය ගැන හැමදේම දන්නවා කියලා. යකෝ අපි සමහර විට අපේම පොඩි ලෝකවල ඇතුලේ රජවරු කියලා හිතාගෙන ඉන්න පාරේ යන කූඹියෝ ටිකක් විතරක් වෙන්නත් ඇති. සමහර වෙලාවට ඔයාලට දැනෙනවද ඔයා කරන දේවල් වලට වැඩිය ලොකු දෙයක් වෙනවා. ඒත් ඒක හරියටම අල්ලගන්න බෑ වගේ. ඒක තමයි කූඹියට හයිවේ එක දැනෙන විදිය. ඌට දෙදරනවා සද්ද ඇහෙනවා ඒත් කාර් එකක් කියලා තේරෙන්නේ නැහැ. සමහර විට අපේ ජීවිතේ හොඳ වෙලාව නරක වෙලාව අහම්බෙන් වුණා කියන දේවල් ඒ ඔක්කොම අපි දකින්නේ නැති තේරුම් ගන්න බැරි හයිවේ එකේ යන කාර් වෙන්න බැරිද? මචං ඔයාලට හිතන දේ කමෙන්ට් එකක් දාන්න. කලින් දාපු වීඩියෝස් දෙක තුනටත් ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. thank you. ෆලෝ කරන්න මතක කරන්නත් එපා.